සුබ දවසක් වේවා ඔයගලන්ට. අද මගේ දොඩමළුව ආරම්භ කරන්නේ මෙන්න මේ නිමිත්තෙන්. කොහොමද හිතට දිරියක් ගන්නෙ? අපි ප්‍රේරණය කරගන්නේ හිත කොහොමද? ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් ඒ ගැන කතා කරන්න මම මිල පිරුවේ කවියෙකුත් එක්ක. ඉතින් ඉස්සෙල්ලාම බලමුකෝ අපිට ජීවිතේ එක් අවස්ථාවලදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා විවිධ අභියෝගවල. අපි හිතමුකෝ විභාගයක් ජය ගන්න, පාසලේදී අභියෝග, රැකියාවේ අභියෝග, උසස් වීම ලබා ගන්න අභියෝග, පවුලක් එක්කව වෙන්න, එතකොට පවුල එකගෙන ඉදිරියට යන්න, සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න, ඒ අවස්ථාව ජය ගන්න, මොකක් හරි සංවිධානය කරන්න, ළමයෙක්ව ඉස්කෝලේකට දාන්න, ළමයාගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගන්න, එයාට හොඳ පෞල් පසුබිමක් ඇති කරගන්න, හොඳ විවාහයක් කරලා දෙන්න. ඔය වගේ එක අවස්ථාවලදී අපිට එක අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අභියෝග එක වලදී අපිට ගැටලු අපහසුකම් ඇති වෙනවා. ඉතින් ඒ වලදී අපි දිරිමත් වෙන්නේ නැතුව අපි ඔහි කල් ගෙවන්න හිතනවා. නැත්තම් ඔහි වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා අල්ලලා දාපු ස්වභාවයක්. දැන් මේ දවස්වල විභාගෙට යන්න ඉන්න ළමයි සමහරක් පාඩම් කරලා නැත්, කරගන්න බැරි වුණා. තව කාලේ තියෙන්නේ කොච්චරද කියලා බලලා දිරියක් ගන්න එක. එහෙම නැත්නම් ඔබට දැන් වියපත් වහින්නවනම් ඔබගේ ගියා දුලක් ලස්සනට පිළිවෙල තියාගන්න. මිනුපුරේකට නැත්නම් මුණුපුරේකට මිනිපිරියකට උගන්නන විදිය, නැත්නම් ස්වාමියාගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටින්න, නැත්නම් යථාබෝධයක් ලබා ගන්න, භාවනා කරලා හිත දියුණු කරගන්න. මේ මොනවා හරි අවස්ථාවකදී අපිට විවිධ අන්දමේ බාධා, ගැටලු, පීඩන එකම අපි උත්ප්‍රේරණයක් නොවේලා අපි මන්දගාමී ස්වභාවයක් ජීවිතේ ගන්නවා. අන්න ඒකට උත්තරයක් විදියට තමයි මම මේ කොහොමද දිරිය ගන්නෙ කියලා. ඉතින් මේකට හොඳම උදාහරණය තමයි ගඟක්. බලන්නකෝ ගඟක් පටන් ගන්නෙ කොහොමද? පොඩි දිය ධාරාවකින්. පස්සේ ගඟ හිමීට ජලය කව